කම්කරුවෝ හරිම දුර්වලයි. විනය හොඳටම පිරීලා. කැපවීම මදි. ජෙනරල් මන් දන්නවා අපි අතින් පොඩි වැරදීම් කීපයක් වුණා කියලා. ඒත් අපි හැමෝම උපරිම උත්සාහය යොදලා වැඩ කරනවා. කටවහගෙන ඉන්නවා. මම උඹලා ගැන දන්නවා. ඒත් මොන අමාරුකම් තිබුණත් කොහොම හරි නියම කරගත්තු දවසට උඹ ගහදන්න ඕනේ. පැය 24ම වැඩ කරලා හරි. මේ කියන විදිහට වැඩ කරන්න බැරි කවුරු හරි ඉන්නවා නම් ඒ අයව කර්නල් කටා ගාවට ගෙනියන්න. හැබැයි එකක් මතක තියාගන්නවා. කර්නල් මං වගේ කරුණාවන්ත කෙනෙක් නන් නෙවෙයි. දැන් යනවා. තව දවස් 4යි කට. අපි ඉවසලයිමු. අපිට පුළුවන් ওই කම්කරුවන්ගේ කරදරෙන් බේරෙන්න. ජීවිත කාලෙටම. ඔව් ජෙනරල් තුමනි. අලුත් ආරම්භයක්. හිතලා බලනවා. ශක්තිමත් ජනපදයක්. අපිට ආඩම්බර වෙන්න පුළුවන් ජනපදයක්. ඒ තාම අපි ඒ තත්ත්වයට ආවේ නැහැ. කට මට ඔත්තුවක් ලැබුණා වේයන්ගේ හමුදාව අපිට පහර දෙන්න සූදානම් වෙනවා කියලා. අපිට පහර දෙන්න? අපි ඉක්මනට හමුදාව යවන්න ඕනේ වේයන්ගේ බල ප්‍රදේශය ඇතුළටම. අපි කලින් පහර දෙන්න ඕනේ. එයාලගේ ජනපදයේ ඇතුළේදීම පහර දෙන්න ඕනේ. ඒක දිවිනසා ගැනීමක්. හරියට හරි. මං ඉල්ලපු ලයිස්තුව ගෙනාවද? මේ ගෙනාව ජෙනරල්. මේ ඒකක තමයි රැජිනිට වඩාත්ම පක්ෂපාතීව ඉන්නේ. එහෙනම් යාළුව තමයි යුද්ධයට යවන්නේ. අපරාධේ. පොද දක්ෂයෝ ටිකක් මෙතන ඉන්නවා. ඒත් රැජිනිගේ අවසර අවශ්‍යයි නේද? යුද්ධ ප්‍රකාශ කරන්න. ඒකට තමයි අපි යන්නේ කට. ජෙනරල් අවුරුදු ගානක් තිස්සේ අපිට ඒගොල්ලොත් එක්ක ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඇයි යාළ පහර දෙන්නේ? අපේ ජනපදේ ඕන වෙලා. ඒ වගේම අපේ දඩබිම් අයිති කරගන්න හදන්නේ. නැත්තම් ඒගොල්ලෝ හිතනවා ඇති අපේ හමුදාව දුර්වලයි කියලා. අපිට පුළුවන් තානාපති කෙනෙක් යවන්න. සාකච්ඡා කරලා විසඳගමු. අපේ සොල්දාදුවන්ට නිකම් මැරෙන්න දෙන්න ඕනේ නැහැ. ඇත්තටම රජිනේනේ මේ ජනපදයෙන් හැම කෝඹියකටම මමත් හුඟක් ආදරේ. ඒකයි අපි කලින් පහර දෙන්න ඕනේ. මොකද යාළ එක බලාපොරොත්තු වෙන්නේ නැහැ. වේයන්ගේ හමුදාව අපේ නගරයට ඇතුළු වුණොත් භයානකයි. මට තේරෙනවා ජෙනරල්. මන් දන්නවා යාළට කරන්න පුළුවන් දේ. අවසර ලැබෙනවා. ඔබතුමිය ගත්තේ නිවැරදි තීරණයක්. ඇත්ත වශයෙන්ම. ඒක අනාගතය වෙනුවෙන් ගත්ත නිවැරදි තීරණයක්. කොහොමද ජෙනරල් තුමනි? බාලා කුමාරයනි. ඔබ දැකීමත් සතුටක්. දවසින් දවස ඔබ ලස්සන වෙනවා. ස්තුතියි. ඔයා හදිසියෙම මෙහෙට ආවේ රාජකාරියකටද? ඇත්තටම එහෙමත් නෙවෙයි. මොකද මම කැමති ටික වෙලාවක් හරි ඔයත් එක්ක කතා කරන්න. බඳින්න කලින් එක වතාවක් හරි. ඒකට මමත් කැමතියි. කටාද මගේ දවසෙන් කුමරයත් එක්ක ගත කරන වෙලාවක් වෙන් කරන්න. ඇත්තටම අපිට තව ටික වෙලාවක් ඉතුරු වෙලා තියෙනවා ජෙනරල්. ඊළඟ වැඩේ පටන් ගන්න තව තත්පර කිහිපයක් අපිට ඉතුරු වෙලා තියෙනවා. හොඳටම ඇති. කුමාරිය. හැබැයි තප්පර කීපයක් නම් අපිට කොහොමත්ම මදි වෙයි. ඒත් කමක් නෑ. ඔයාට ගොඩක් වැඩ ඇතිනේ. ඉතින් කියන්නකෝ බලන්න මොනවද අලුත් තොරතුරු? අපි යුද්ධ ප්‍රකාශ කළා. යුද්ධ ප්‍රකාශ කළා? එහෙනම් ඉස්සරහට ගොඩක් වැඩ තියෙයි. ජෙනරල් තුමනි මට පොඩ්ඩක් සමාව වෙන්න. අපි තත්පර දෙකක් වැඩිපුරක් හිටියා. කුමාරිය. අම්මා මට දැන්වත් කියනවද මම ඇයි මෙයාව බඳින්න කියලා? බාලා මම කලින් වාට මේ ගැන තේරුම් කරලා දුන්නානේ. මට නම් අපි දෙන්නගේ කිසිම ගැළපීමක් පේන්නේ නැහැ. එයා හරි නපුරු කෙනෙක්. ඇත්තටම දුව මම දන්නවා ජෙනරල් ටිකක් අද ගතිගුණ තියෙන කෙනෙක් කියලා. හමුදාවේ කොහොමත් එහෙම තමයි. ඒත් ඇත්තටම එයා ඔයා ගැන හුඟක් හිතනවා. එයාට තේරෙන්නේ කොහොමද ඒක අඟවන්නේ කියලා. ඒත් ඔයා දැක්කනම් එයා මගේ ළඟට ඇවිත් ඔයාව කසාද බඳින්න අවසර ඉල්ලපු විදිය. ඒත් ඇයි මාවම? ඔයා තමයි මගෙන් පස්සේ මගේ තැන ගන්න ඕන කෙනා. ඒක ඔයාගේ වගකීමක්. ඉතින් මම ඒකට කැමති නැත්තම් මොකද කරන්නේ? හැමෝටම වෙන්නුණු වගකීමක් තියෙනවා. ඔයාට, සොල්දාදුවන්ට, කම්කරුවන්ට. අනිත් එක රජකුමාරියක් වෙන එක වාසනාවන්ත දෙයක්. ඔයා කැමති දවස පුරාම 5 දින කම්කරුවෙක් වෙන්නද? අනේ අම්මා මං නම් ඔයාට බය වෙන්නේ නැහැ. එයාලා මට වැඩිය කොච්චර සන්තෝෂෙන් ජීවත් වෙනවද?